හරි එහෙනම් අපි 2026 ස්පීඩ් රිවිෂන් එක පටන් ගන්නයි හදන්නේ. ස්පීඩ් රිවිෂන් එක කියලා කියන්නේ ඇත්තට මේ වෙනකොට ඒ කියන්නේ රිසල්ට් එනකන් වැඩක් කරපු නැති ළමයෙකුට උනත් මෙලොවම වැඩක් කරලා නැති කෙනෙකුට උනත් මුල ඉඳන් අන්තිම වෙනකම්ම ලකුණු 100ම ආපහු හදා ගන්න පුළුවන් විදිය ප්‍රොජෙක්ට් එකක් තමයි ස්පීඩ් රිවිෂන් එක කියන්නේ. මේකෙදි අපි දැනට ඉවර කරලා තියෙන පාඩම් ඔයා හිතනකෝ ස්පීඩ් රිවිෂන් එකට සම්බන්ධ වුණා කියලා. මේකෙදි කොටස් දෙකක් තියෙන ස්පීඩ් රිවිෂන් එකේ. එතකොට අපි කරන්නේ මුලින්ම මේ වෙනකොට කරලා තියෙන පාඩම් ටික තියෙනවනේ. ඒ කරලා තියෙන පාඩම් අපි වෙනම සෙෂන් එකක් දාලා ඒක තියෙන්නේ ඉරිදා සෙෂන් එකෙන් අපි පරමාණු ව්‍යුහයේ ශක්ති විද්‍යාව ගණනය සහ ඉනෝගනික් කියන පාඩම් ටික චාලක රසායනික. ඔන්න ඔය පාඩම් පහ ඉරිදා සෙෂන්ස් වලින් අපි ප්‍රශ්න කරමින් විභාග ප්‍රශ්න කරමින් අපි මතක් කරගෙන යනවා. දෙවෙනි කොටස තමයි සාමාන්‍ය රිවිෂන් එක යන දවස් තියෙනවනේ. ඒ කියන්නේ සමතුලිතතාවය සහ ඕගනික් ඉතුරු කොටස් ටික මේන් රිවිෂන් එක හරහා කරනවා. එතකොට ඔයා ස්පීඩ් රිවිෂන් එකට සම්බන්ධ වුණාම පරණ පාඩම් ටිකත් මතක් කරගන්න පුළුවන්. වර්තමානයේ යන පාඩම් ටිකටත් කෙලින්ම ඔයා සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ ඔයාට එකකට සම්බන්ධ වෙනවා. කියන්නේ දෙකම ඔයාට ගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ පරමාණු ව්‍යුහයේ සිට පරිසර රසායනය දක්වා සියලුම පාඩම් ටික මේ මාස තුනේදී ඔයාට ගොඩ දා ගන්න පුළුවන් වෙනවා. මේකෙදි තින් සරල කතන්දරේ ඔයා මහන්සි වෙන ප්‍රමාණය හොඳට තියෙනවා නම් ඔයාට ඔයාගේ උපරිමය දෙන්න පුළුවන් නම් ඔයාට මේක මේ මොන මට්ටමේ හිටියත් ඒකක් දක්වා උනත් ඇද ගන්න හොඳටම ප්‍රමාණවත් වැඩක්. ඔය කලින් අවුරුදු වලදීත් ඇත්තටම ස්පීඩ් රිවිෂන් ප්‍රෝග්‍රෑම් එකේදී මාර දෙයක් ළමයි කරගත්තා. මුල ඉඳන් ගිය අවුරුද්දෙම මම ඇත්තටම පාඩම් ටික නොමිලේ දාලා දුන්නා බලන්න කියලා. එතනදී අපිට පොඩි පාඩුවක් වුණා. ළමයා එක බලනව වෙනුවට වර්තමානයේ ලයිව් ජොයින් වුණා. කලින් ඒව ටික බැඩිය බලන්න උනන්දුවක් වුණේ නැහැ. ඒ ටික මග ඇරලා ගියා. හැබැයි මේ අවුරුද්දේදී අපි තීරණය කරේ ඒ ස්පීඩ් රිවිෂන් එකේ අර කලින් ඉවර කරපු පාඩම් ටික ලයිව්ම කරගෙන යනවා. ඒ ලයිව් කරන විදිහ මම කියන්න. දැනට අපි ඉවර කරලා තියෙන පාඩම් වල උදාහරණයක් ගන්නකො පරමාණු ව්‍යුහය කියලා. එතකොට මේ පාඩම් වල අපි මුලින්ම කරන්නේ ඒකේ තියරි කරුණු මතක් වෙන විදිහට සම්පූර්ණ මොඩල් ප්‍රශ්න සෙට් එකක් කරනවා. ඒ මොඩල් ප්‍රශ්න ටික කරලා ඒකත් එක්කම විභාග ප්‍රශ්න ටික කරාම ඔයාලට තියරි කරුණුත් මතක් කරගන්න පුළුවන්. ප්‍රශ්නත් ඒත් එක්කම කරගන්න පුළුවන්. ඒ කියන්නේ උදාහරණයක් ගන්නකො කැතෝඩ කිරණ කියලා. පටස් ගාලා කැතෝඩ කිරණ ටික මතක් කරගෙන යනවා. මොඩල් ප්‍රශ්න ටිකෙන් තියරිය කන්ෆර්ම් කරනවා. ඊට පස්සේ විභාග ප්‍රශ්න ටික කරලා ඔයාට ඒ ඉගෙන ගත්ත ටික ප්‍රමාණවත් කියන එක ඔයාටම ඒත්තු ගන්නන විදිහට. නැත්තම් ඔයාටම කන්ෆර්ම් වෙන විදිහ යන ප්ලෑන් එකක් තමයි ඔය ඉරිදරයට තියෙන්නේ. එතකොට අපි හැම පාඩමකම ඒ කියන්නේ දැනට ඉවර පාඩම් පරමාණු ව්‍යුහය, රසායනික ගණනය, ඊට පස්සේ ඉනෝගනික් සහ චාලක රසායනය, ශක්ති විද්‍යාව කියන පාඩම් ටික ඉරිදා රැවල් වලින් ඔය හැම පාඩමකම ඔය ටික වෙනවා. එතකොට පටස් ගාලා ඔයාලට මතක් කරගන්නත් පුළුවන්, ප්‍රශ්න වලට උත්තර ලියන්නත් පුළුවන් වෙනවා සහ විභාග ප්‍රශ්න ටිකත් ඒත් එක්කම වෙනවා. සාමාන්‍ය දවස්වල ඒ කියන්නේ බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවලදී ඔයාලට සමතුලිතතාවය කරගන්න පුළුවන්. ඊට පස්සේ ඕගනික් ටික කරගන්න පුළුවන්. ඒ ටික කරගත්තා කියලා කියන්නේ වැඩේ ගොඩ තමයි. ඊට පස්සේ ඔයාලට ඕන ස්පීඩ් රිවිෂන් එකත් එක්කම ෆයිනල් පේපර්ස් වල සම්බන්ධ වෙන්නත් පුළුවන්. එතකොට ඉතින් ඔය ටික කරා කියලා කියන්නේ ඇත්තටම ඉතින් අමුතු වෙන කියන්න දෙයක් ඉදිරි වෙන්නේ නැහැ. ඔක තමයි ළමයි එතකොට ස්පීඩ් රිවිෂන් එකේ ප්ලෑන් එක. සරලව මාට කතාව තේරෙනවනේ. ආවා සෙෂන් දෙකයි වැඩේ ගොඩ දාගත්තා. ආයිතින් සුපිරියක් වඩ කරගන්න පුළුවන්. මේ වෙනකොට ඒ කියන්නේ මට මේ හැමදේම මම නම් කරන්න මොකක්ද නිසා නෙවෙයි 2025 මම හිතුවටත් වඩා හොඳ රිසල්ට් ටිකක් සහ හොඳ රෑන්ක් ටිකක් වැදුනා. ඒක ඊළඟ වීඩියෝ මම දාන්නම්. එතකොට මට ඕනේ 2026 ඊටත් එහා ගියපු සුපිරි රිසල්ට් ටිකක් ගන්න. අපි කොහොම හරි අපි ටාගට් කරමු ඒ 100 පැන්න දැන්. අපි ටාගට් එකක් බලමු. ඒ 150 කියන එක පන්න ගන්න. try එකක් දෙමු. උපරිමයක් අපි කරමු. එන්න ඇවිල්ලා බලන්න එක දවසක් බලන්න කොහොමද මේ වැඩ ටික යන පිළිවෙල කියලා. ඔයාට ඉතින් සෑහෙන්න දෙයක් කරගන්න පුළුවන් වෙයි. එහෙනම් දවසක අපි දිනපු මිනිස්සු දින හම්බෙමු. මම ශාන් ගුණසේකර.